ලංකාවේ පළාත් සභා 9න්ම නිල කාලය 2017 සිට 2019 දක්වා අවසන් වෙලා තිබුණා. මුලින්ම පළාත් සභා 9න්ම මුලින්ම නිල කාලය අවසන් වුණේ සබ්‍රගමුව පළාත. සබ්‍රගමුව පළාත් සභාවේ නිල කාලය අවසන් වෙලා තිබුණේ 2017 සැප්තැම්බර් 26. දැන් අපි දකුණු පළාතය ගැන කතා කරනවා නම් දකුණු පළාත් සභාවේ නිල කාලය අවසන් වෙලා තිබුණේ 2019 ඒප්‍රල් 10. එතකොට නිල කාලය අවසන් වෙනකොට નિયમિત කාල සීමාවේදී මැතිවරණයක් පවත්වලා තිබුණා නම් මේ වෙනකොට දෙවතාවක් මහජන නියෝජිතවරුන් පත්වීමට අවස්ථාවක් ලැබිලා තියෙන්න ඕනේ. මොකද දකුණු පළාත් සභාවේ ගාල්ල මාතර හම්බන්තොට දිස්ත්‍රික්ක තුනම නියෝජනය කරන විදියට මහජන නියෝජිතවරුන් 55 දෙනෙක් නියෝජනය කරා පළාත් සභාවේ. එතකොට දැන් 2019 සිට මේ දක්වා අපි 2026 ඉන්නේ මෙයි මාස. එතකොට මෙයි දක්වා කාල සීමාව වෙනකම් දකුණු පළාත් සභාවේ පරිපාලන කටයුතු සියලුම සිදු වෙන්නේ ආණ්ඩුකාරවරුන් යටතේ. එතකොට ආණ්ඩුකාරවරුන් කීප දෙනෙක්ම මාරු වුණා. එතකොට ඒ වගේම දැන් 55 දෙනෙක් මහජන නියෝජිතවරුන් හිටපු දකුණු පළාතේටම එක පුද්ගලයෙක් තමයි ඒ කියන්නේ ආණ්ඩුකාරවරයා තමයි නියෝජනය කරන්නේ පරිපාලන කටයුතු සිදු කරන්නේ. අනිත් පැත්තෙන් ගත්තාම ඒ 55 දෙනාම නියෝජනය කරේ විවිධ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් හරහා. හැබැයි ආණ්ඩුකාරවරුන් කියන්නේ ඒ ජනාධිපතිවරයාගේ ඍජු නියෝජිතයා තමයි ඒ ආණ්ඩුකාරවරුන් කියලා කියන්නේ. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී පැත්තේ අපි බැලුවොත් ඒ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී වැඩක් වෙනවා 55 දෙනෙක් නියෝජනය කරපු පළාත් සභාවට දැන් එක පුද්ගලයෙක් පරිපාලන කටයුතු සිදු කරනවා නම් ඒකත් ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී වැඩක් වෙනවා. අපි දන්නවා ඒ පළාත් සභාවේ පැවැත්වීමට තාක්ෂණික ගැටලු තියෙනවා. ඒ නිසා තමයි අපි දිගින් දිගටම කිව්වේ ඒ කුමන ක්‍රමයකටද හරි මෙතිවරණය පැවැත්වීමට රජය කටයුතු කරන්න ඕනේ කියලා. මේ මාස කිහිපයකට පෙර කැෆේ සංවිධානය විසින් අතිකරු ජනාධිපතිතුමාට ලිපියක් මගින් දැනුවත් කරා හැකි ඉක්මනින් කුමන ක්‍රමයකටද හරි පළාත් සභා මෙතිවරණය පවත්වන්න කියලා. ඒ වගේම විෂයභාර එමෙතිවරයාට අපි ලිපියක් මගින් දැනුවත් කරා. මොකද ඒ විතරක් නෙවෙයි අපි නිරීක්ෂණය කරා දේශපාලන පක්ෂ පාර්ලිමේන්තු නියෝජනය කරන පක්ෂ එතකොට හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් මේ පළාත් සභා ගැන කතා කරන එක ඉතාමත්ම අඩුවෙන් තමයි අපිට දක්නට ලැබුණේ අපි නිරීක්ෂණය කරා. එම නිසා සියලුම පිළිගත් දේශපාලන පක්ෂවලට ලිපියක් මැදින් කැපේ සංවිධානය දෙනුවත් කරා මේ පළාත් සභා මෙතිවරණය පිළිබඳ හඬක් නගලා පාර්ලිමේන්තුවේ නියෝජනය කරන දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුව තුලින් හඬක් නගන්න කියලාත් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ නැති දේශපාලන පක්ෂ මාධ්‍ය සාකච්ඡා හරහා හරි අඩුම අවම වශයෙන් ඒ සම්බන්ධයෙන් හඬක් නගලා කතා කරන්න ඕන කියලා අපි ඉල්ලා සිටියා. කෙසේ නමුත් මේ වෙනකොට අපි දන්නවා වර්තමාන රජය විසින් පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කරලා තිබෙනවා කුමන ක්‍රමය යටතේද මේ මැතිවරණය පවත්වන්න ඕන කියලා. හැබැයි 2024 නවම්බර් මාස තමයි අවසන් වර්ෂ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුණේ. එතකොට 2024 පැවතිච්ච මැතිවරණයේදී పూర్ව මැතිවරණ සමයේදී මැතිවරණ වේදිකාවල් වලදී මැතිවරණ පොරොන්දුවක් විදියට අපේක්ෂකයන් කීප දෙනෙක් ඒ කියන්නේ වර්තමාන රජයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එමෙතිවරුන් ඒවකට අපේක්ෂකයන් විදියට හිටිය ඒ අපේක්ෂකයන් කීප දෙනෙක්ම මැතිවරණ වේදිකාවල් වලදී මැතිවරණ පොරොන්දුවක් වශයෙන් මිනිසුන්ට පොරොන්දුවක් දුන්නා මහජනතාවට පොරොන්දුවක් දුන්නා ඒ රජය පත් වෙලා මාස 12ක තුල ඒ කියන්නේ අවුරුද්දක තුලින් පළාත් සභා මෙතිවරණය පවත්වනවා කියලා. 2024 නවම්බර් සිට මේ දක්වා අපි ගණන් කරලා බැලුවොත් මාස 17කට කිට්ටුවෙන් ගත වෙලා තියෙනවා මේ වර්තමාන රජයේ පත් වෙලා. නමුත් මේ තව දුරටත් මේ කාරක සභාපත් කරලා එමණිත් මේ මෙතිවරණය කල් දාන්න තමයි උත්සාහ කරන විදිහට තමයි අපිට මේ බලන්න නිරීක්ෂණය වෙලා තියෙන්නේ. එම නිසා අපි වර්තමාන රජයෙන් ඉල්ලා සිටිනවා තව දුරටත් මෙතිවරණය කල් දාන්න එපා. ඒ විතරක් නෙමෙයි අපිට වර්තමාන රජයට විතරක් මේ පළාත් සභා මෙතිවරණ කල් යන්නේකට දොස් කියන්න බෑ. මොකද පළාත් සභා 9න්ම නිල කාලය අවසන් වෙලා තිබෙන්නේ 2017 සිට 2019 දක්වා. එතකොට 2017 අපි දන්නවා යහපාලන නමින් තමයි ඒ රජය තිබුණේ. එතකොට එයාලා ඒකට වග කියන්න ඕනේ.
2019 දී අලුත් ජනාධිපති කෙනෙක් පත් කරා ගෝඨාභය රාජපක්ෂ මහතා. එතකොට 2020 මහා මැතිවරණය හරහා තව රජයක්, ඒ කියන්නේ අලුත් රජයක් පත් වුණා. එයාලත් ඒකට වක් කියන්න ඕනේ. කෙසේ නමුත් මේ ආණ්ඩුවත් මේ දිගින් දිගට මැතිවරණය කල් දානවා නම් එන ඒ කියන්නේ ඉස්සරහට එන මැතිවරණවලදී එයාලට පසුබෑමක් තමයි අනිවාර්යයෙන්ම සිදු වෙන්නේ. ඒක හොඳ පාඩමක් අපි දන්නවා 2023 දී පළාත් පාලන මැතිවරණය අතිකරු ජනාධිපති ඒවකට හිටපු රනිල් වික්‍රමසිංහ මහතා කල් දෙම්මා එයාට ගෙදර යන්න සිදු වුණා. ඒ 2023 දී පළාත් පාලන මැතිවරණය එයා ජනාධිපති විදියට පුටුවේ ඉන්න වෙලාවේදීම පවත්වලා තිබුණා නම් එයාට පළාත් පාලනයේදී ආයතනවලට ගොඩාක් ඒ කියන්නේ දැන් ඉන්න සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් මහජන නියෝජිතවරුන් පත් වෙන්න ඉඩකඩ තිබුණා. නමුත් යා ප්‍රජාතන්ත්‍රවාදී විරෝධීව මේ මැතිවරණය කල් දාපු නිසා එයාත් ගෙදර ගියා. මහජන නියෝජිතවරුන් පළාත් පාලන ආයතනයේ එයාට හිතපු විදියට සංඛ්‍යාව වැඩි කරගන්නත් බැරි වුණා. ඒ විදියට තමයි මේ වර්තමාන රජයත් පළාත් සභා මැතිවරණය කල් දෙමුත් ඉස්සරහට අනිවාර්යයෙන්ම ගෙදර යන්න සිදු වෙනවා. එම නිසා ප්‍රජාතන්ත්‍රවාදී ගරු කරන රජයක් නම් හැකි ඉක්මනින් මේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන්න ඕන කියලා කැපේ සංවිධානය ඉල්ලා සිටිනවා. හේතුව එතන තාක්ෂණික ගැටලුවක් තියෙනවා. 2017 දී මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අලුත් පනතක් ඉදිරිපත් කරා. ඒ පනත ඉදිරිපත් කරපු වෙලාවේදී 225 දෙනාම ඒ කියන්නේ ඒ පනත පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරපු අමාත්‍යවරයාවත් ඒකට පක්ෂව ඡන්ද දුන්නේ නැහැ. එම නිසා තමයි දැන් තාක්ෂණික ගැටලුවක් තියෙනවා. මේ මැතිවරණය පරණ ක්‍රමයට පවත්වන්නත් බෑ. මේ අලුත් ක්‍රමයට පවත්වනවා නම් ඒ සීමා නිර්ණය පිළිබඳව ගැටලුවක් තියෙනවා. ඒ සමාලෝචන කමිටුවක් ඒවකට හිටපු රජය පත් කරා. නමුත් ඒ සමාලෝචන කමිටු වාර්තාව මේ දක්වා ඉදිරිපත් කරන්නේ ඒකෙන්න කාල සීමාව ඉවර වෙලා තිබුණා. එම නිසා තාක්ෂණික ගැටලු නිසා තමයි පළාත් සභා මැතිවරණය පවත්වන්න බැරි වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි වර්තමාන රජය කාරක සභාවක් පත් කරලා තිබෙනවා විජිත හේරත් එමෙතිවරයාගේ නායකත්වයෙන්. ඒකේ මම හිතන විදිහට 20 දෙනෙක් විතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නියෝජනය කරනවා. එයාලගෙන් ඒ බලාපොරොත්තු වෙන කාරණාවක් තමයි කුමන ක්‍රමයටද? පැරණි ක්‍රමයටද මැතිවරණය පවත්වන හොඳයිද? එහෙම නැත්නම් අලුත් ක්‍රමයට හොඳයිද කියලා ඒ කරුණු ඉල්ලා සිටලා තමයි කාරක සභාව පත් වෙලා තිබෙන්නේ. අපි කියනවා දැන් අලුත් ක්‍රමයෙන් යටතේ මැතිවරණය පවත්වනවා නම් තවදුරටත් සීමා නිර්ණය පිළිබඳව ගැටලු තියෙනවා නම් ඒ ආය නැවත වරක් සීමා නිර්ණය කරන්න වෙනවා නම් තවත් කල් යනවා. එම නිසා වර්තමාන ආණ්ඩුවට පුළුවන් පාර්ලිමේන්තුව තුල නැවත වරක් සම්මත කරගන්න පුළුවන් පැරණි ක්‍රමයටම මේ මැතිවරණය තියලා එතකොට පැරණි ක්‍රමයේ මැතිවරණය තිබ්බට පස්සේ අවුරුදු 5ක් කාල සීමාවක් තියෙනවනේ. ඒ කාල සීමාව තුල අලුත් ක්‍රමයේ තුල මැතිවරණය කරනවා නම් ඒකට අවශ්‍ය තාක්ෂණික ගැටලු निराකරණය කරගන්න පුළුවන්. සීමා නිර්ණය ගැටලු निराකරණය කරන්න පුළුවන්. එම නිසා අපි ඉල්ලා සිටිනවා. එතකොට පැරණි ක්‍රමයේ මැතිවරණය පවත්වනවා නම් තව ගැටලුවක් එනවා කාන්තා නියෝජනය. මොකද කාන්තා නියෝජනයේ එතන කෝටාවක් නැහැ. නමුත් අපි වර්තමානයේදී දැක්කා පහුගිය මේ දිනවලදී දැක්කා එම දේශපාලන පක්ෂ නායකවරුන් නියෝජිතවරුන් කිව්වේ යාලා කාන්තාවන්ට ගරු කරනවා කාන්තාවන්ට හොඳ ඉඩක් ලබා දෙනවා කියලා. එම නිසා පක්ෂ වලින් අනිවාර්යයෙන්ම කාන්තාවන්ට අපේක්ෂිත විදිහට තරඟ කරන්න අවස්ථාවක් ලබා දෙයි කියලා අපි ඉල්ලා සිටිනවා. මම මනස්මති කැපේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂක